ඇත්තටම සර් සරලවම කිව්වොත් මොකක්ද මේ එයා වෝෆෙයා එකක් කියන්නේ සර්? දැන් මිනිස්සු අහලා තියෙනවා ලෑන්ඩ් වෝෆෙයා, මැරිටයිම් වෝෆෙයා. එතකොට නමුත් ලොකු ලංකාව විශේෂයෙන්ම මිනිස්සු තුළ ලොකු අදහසක් නැහැ මේ සංකල්පයේ වශයෙන් සහ සාමාන්‍ය දැනීම වශයෙන්. මොකද්ද මේ එයා වෝෆෙයා කියන්නේ? සර් සරලව පොඩ්ඩක් හඳුන්වා දුන්නොත් මොකද්ද මේ එයා වෝෆෙයා එකක් කියන්නේ කියනවා? thank you කසුන් thank you මාව සම්බන්ධ කරගත්තට මම හිතන්නේ සෑහෙන කාලයකට පස්සේ අපි මෙහෙම මේ කතිකාවතකින් එකතු වෙන්නේ. අපි මම ඒක ගැන සරලවම කියනවා නම් යාවෝෆයා එක ගැන වාසාන ලොකු ඉන්ට්‍රොඩක්ෂන් එකක් දුන්න හින්දා මේ මට හිතෙන්නේ මේ Air warfare is like, is kind of basically, if you look back on the history of air warfare is all about humanity trying to take the advantage of so-called third dimension for military purpose. In simple terms, this is what I understand. It's basically, if you draw your lines back to 7,000 years ago, ඔය කියනවා වගේ මේ ඉන්දියන් ලිටරේචර් ගත්තාම අපි ඒක ගැන එතනින් පටන් ගත්තොත් මේ ඉතින් ඔය රාවණාගේ කතා රාමායනය හෝ වේවා එහෙම නැත්නම් වෛමානික ශාස්ත්‍ර ගත්තත් වෛමානික ශාස්ත්‍ර කියන එක at a point it is kind of a debatable sort of literature to talk about මොකද මේ set of Indian literates have proven it cannot be dated more than 1904 කියලත් යම් තැනක සඳහනක් තියෙනවා. But anyway, the way how they have written the literature මේ ඒකෙන් අපිට පේනවා මිනිස්සු කොච්චර මේ සංකල්පමය වශයෙන් මේ ප්ලෑන් කරාද කියලා ඉවර වෙලා මේ medium of air එක මේ යුදමය කටයුතු සඳහා පාවිච්චි කරන්න. වෛමානික ශාස්ත්‍රවල අපි පුෂ්පික විමාන අර ඒ වගේ විමාන තියෙනවනේ ඔය රාමායනේ අපි කතා කරන්නේ රාවණාටත් තිබුණේ පුෂ්පික විමානයක් කියලානේ. මර්කරි ප්‍රොපල්ෂන් තියරි එකෙන් උඩ ගියා, ඒකෙන් යුද්ධ කරා, ඒකෙන් මේ යම් ආයුධ පාවිච්චි කරා, ඒ වයින් වෙඩි තිබ්බට පස්සේ ඒ වයින් ගැහුවට පස්සේ අලුවත් ඉතුරු උනේ නැහැ. ඉතින් හරි I don't know whether they are true or not. I mean nobody has proven them, but still it's a very fascinating thing. ඒකෙන් ඒ 7,000 years ago ඉඳන් ආවම ඊට පස්සේ අපි හිතමු ඔය ancient alien වගේ ඔයගොල්ලෝ අර TV series එකක් බලුවා නම් that will talk about wars or intergalactic wars, what had happened in Mars. I think whatever said and done, it shows human beings had that particular interest in the medium of air. හැබැයි මේ medium of air කියන එක මේ එහෙම නැත්නම් මේ advantage of third dimension එක කොයි විදිහටද military purpose එක සඳහා පාවිච්චි කරන්න ඕනේ කියන එක තමයි මම හිතන්නේ මේ that's how you can draw your attention back onto the air warfare. ඒ කියන්නේ සරලවම කිව්වොත් මේ ගුවන කොහොමද යුදමය අවශ්‍යතාවයන් සඳහා උපයෝගී කරගන්නේ කියන එක තමයි ඇත්තටම අපිට කියන්න highlight කරන්න තියෙන්නේ. මේක තමයි යාගෝෆයා කියන්නේ කියන එක. Basically යුද්ධ කියන එක මම හිතන්නේ මේ ඒක it's in human nature, it's in human blood නේ යුද්ධයක් කියන එක it's මාෝ සේතුන් කියලා තියෙනවා වගේ it's the highest form of conflict. යුද්ධයක් තමයි ultimately highest form of conflict. මේ conflict එකක් ඇති වෙනවා කියලා කියන්නේ according to මාෝ සේතුන් මේ class society එකක. ඒ කියන්නේ මිනිස්සුන් මේ ownership එක ගන්න ගියාම private ownership එක ගන්න ගියාම තමයි conflict එකක් develop වෙන්නේ in a class society. Yeah, and then it ultimately develops into the war. ඉතින් ඕක තමයි calls it කියන්නේ. මේ දෙන්නම ආගියු කරන්නේ එකම දෙයකට. සුන්සු ආගියු කරන්නේ දෙතෙන්ටම තමයි. It's a highest form of conflict. ඉතින් මිනිස්සු යුද්ධ කරනවා කියන එක I think it was in their blood. මොකද conflict එකක් කියන එක එකිනෙකාගේ මත ගැලපෙන්නේ නැති වුණාම then you started and it develops into a war. ඉතින් conflict එකක් හෝ වේවා යුද්ධයක් හෝ වේවා ඒ ultimate reason එක එතෙන්ට ගියාට පස්සේ to the entire mankind, to the entire humankind, we want to use an additional advantage than the enemy. That's how you could win a war. එතකොට people thought like මේ land warfare අපි මේ කාට එක මේ ද්විමාන තලයක ගහගන්නේ නැතුව ඒක ද්විමාන නොවුනට අපි අර warfare කියන concept එක ගත්තට පස්සේ it's a 2D environment, so why don't we use the third dimension? උඩින් බලලා ඉවර වෙලා why don't we use it? ඒක military purpose එක පාවිච්චි කරන්න ගියාට පස්සේ තමයි මම හිතන්නේ මේ warfare කියන
concept එකක්. එනේ අලුත් concept එකක් නෙමෙයි. People have been dreaming about it. People have written their literature on it very in detail to that extent. People have written their this diamond what do you call literature on it. And then I think මේ වා කියපු විදිහට ඒකට real push එක හම්බුනේ මේ first powered flight එකෙන් පස්සේ. And before that, even people have been using the balloons yes. to do the reconnaissance purpose. Reconnaissance වලට පාවිච්චි කරපු එක. ඒක ඉස්සෙල්ලාම ඕනුනේ enemy මොකද්ද කරන්න කියලා බලන්න. ඊට පස්සේ ඕනුනේ ඒ බලන එක නවත්තන්න. That's how it developed into a combat. ඉතාමත් වැදගත් සහ හරබර කන්සෙප්ට් කීපයක් ඉස්සරට උත්තරත් එක්ක ආවා. ඒත් මම මේකේ මේ තව පැත්තක් එයා වෝෆෙයාර් ගැන කතා කරද්දී ඇත්තට අපිට මේ ඒක වෙන් කරලා කතා කරන්න බෑ මේ එයා පවර් කියන එක. දැන් ලෑන්ඩ් පවර්, මැරිටයිම් පවර් කියවම ලංකාවේ සෑහෙන දුරට මහජනයා තුළ හෝ හමුදාවන් ඇතුළෙත් මේ යම් දැනුමක් තියෙනවා. මම මේ ශාම්සගේ පැත්තට පොඩ්ඩක් යොමු වෙන්න කැමතියි. මේ මොකක්ද සර් මේ ඇත්තට මේ එයා පවර් කියන්නේ සර් සරලව කිව්වොත් ගුවන් බලය නැත්නම් එයා පවර් කියන එක අපි පොඩ්ඩක් හඳුනගමු. thank you Kasun again සම්බන්ධ කරගත්තට සහ නැවත වතාවක් අපිත් එක්ක එකතු වෙන සියලුම අපේ සහෝදර ප්‍රේක්ෂකයන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ටික කාලයකට පස්සේ අපි සියලු දෙනා එක්කමයි එකතු වෙන්නේ. ඉතින් එයා පවර් කියන එක ගත්තහම තටම ගොඩක් එයා ෆෝසර්ස් and ගොඩක් ෆිලොසොෆර්ස්ලා ගොඩක් විදිහට ඩිෆයින් කරනවා. මේකෙන් මගේ සිත ගැන මගේ සිත්ගත් සහ මට හොඳටම ඔලුවට කාවැදිච්ච ඩෙෆිනිෂන් එක තමයි මට මතක විදිහට මේක ඉන්දියන් එයා ෆෝස් ඩොක්ට්‍රින් එකේද කොහෙද පබ්ලිෂ් කරේ. එයා power is the imposition of the will of the nation by the means of air. asserts its will through the medium of air. asserts its will through the means of air. yes වචන පොඩ්ඩක් පෙරළුණා. නමුත් දලා දහස ඕක තමයි. ඉතින් ඕක තව කියන්නේ කාලයත් එක්ක ඕකේ ඩෙෆිනිෂන් එක පොඩ වෙනස් වීගෙන ඇවිල්ලා තියෙන ඕක ජෙනරල් පානල්ගේ කාලේ එක්තරා ඒ කියන්නේ ඒ කන්ටෙක්ස්ට් එකට හරියන ඒක තමයි සර් මම හිතන්නේ පළවෙනිම මේ ලෝකෙට ආව පළවෙනිම definition. හැප්පනල්ගේ ඊට පස්සේ කාලයත් එක්ක ටෙක්නොලොජීස් ඉවෝල්ව් වෙනකොට කන්සෙප්ට්ස් ඉවෝල්ව් වෙනකොට ඕක පොඩ තව ෆ්ලුයිඩ් වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ කියන්නේ එක එක අවෝසස් අදටත් මම මේ කියපු අදහසට ගැලපෙන සහ මම මේ අදහසට ළඟින් යන විදියට මේක ඩිෆයින් කරගන්නවා. ඉතින් දල වශයෙන් ගත්තම මේ කියන්නේ තමුන්ගේ මතය හෝ තමුන්ගේ අභිප්‍රාය ගුවන කියන මාධ්‍යයෙන් තමුන්ගේ ප්‍රතිවිරුද්ධ පාර්ශවය මත ඉම්පෝස් කිරීම. මේක තමා use of air power ඕ නැත්තම් air power කියන එකේ දල අදහස. කලින් දර්ශාන්සගේ අදහස් දැක්වීම බොහොම පැහැදිලිව කිව්වා. ඉතින් යුද්ධයක් කියන්නේ මොකක්ද? ප්‍රතිවිරුද්ධ මත ගැටුමක්. ඉතින් ශිල්පයක් විදියට ගත්තාම ඉතින් වෙන්නේ ඊගාවට තමුන්ගේ විල් එක බලහත්කාරයෙන් හෝ අනුන් මත ඉම්පෝස් කිරීම. ඉතින් ඒකට අවශ්‍ය රිසෝසස් ඒවට අවශ්‍ය යුටෙන්සිල්ස් and tools තමා මේ අපි ගාව තියෙන ෆයිටර් එයාක්‍රාෆ්ට්, බොම්බර් එයාක්‍රාෆ්ට්, ඒ වලින් හදන බෝම්බ, සිග්නල් ඕ ඉලෙක්ට්‍රොනික් වෝර්ෆෙයාර් එකකින් ලබා ගන්න දත්ත මේ ඔක්කොම ඉතින් tools of this package. ඉතින් එයා පවර් කියන්නේ මේ කියන aim එක achieve කරන්න using the medium of air. ගුණ මාධ්‍යයක් විදිහට භාවිතා කිරීම. භාවිතා කිරීම. දැන් ඔතනදී ප්‍රශ්නයක් අහන්න පුළුවන්. දැන් එතකොට කාලතුවක්කුවක් නැත්තම් අපි හිතමු T56කින් වෙඩිල්ලක් තිබ්බත් ඒ කියන්නේ ඉතින් වාතය හරහානේ. එතකොට ඒක එයා පවර් නෙමෙයිද කියලා. මුත් එතනදී ගන්න ඕනේ ඒක ඇප්ලයි කරන කන්ටෙක්ස්ට් එක මොකක්ද කියන එක. හරිද? ඒක ගොඩක් වෙලාවට land based platform එකකින් නැත්නම් land based තැනකින් තවත් land based එකකට ඒ කියන්නේ තනිකරේ land warfare එකේ කොටසක් විදිහට තමයි යන්නේ. මොකද ඒ ආගියුමන්ට් එක අනිත් පැත්තට ගන්න පුළුවන්. කොටස් සමානස මේ ඇත්තටම ඔය සර් කියන කන්ටෙක්ස්ට් එකට හරියටම මේ බ්‍රිජ් කරන්න පුළුවන් අර හැප් පැනල්ගේ ඩෙෆිනිෂන් අපි දාමු මෙතනින්. මේ ගෙනාවොත් නේ සර්.
nation's ability to deliver people cargo ඒ ගැන කිව්වොත් හරි එතන Making හරි. potentials and destructive missiles. ඕක මේ අර තවත් simplify කරලා මම හිතන්නේ ඔය මේ එකේම තියෙනවා. There's only 3 things that you need it to become air power. First is you're using ඒ කියන්නේ war making potential එකක් තියෙන්න ඕනේ. දෙවෙනි එක you need to use a platform. Yes. එකක් තමයි medium of air එක පාවිච්චි වෙන්න ඕනේ. දෙවෙනි එක platform එකක් තියෙන්න ඕනේ medium of air එක To පාවිච්චි deliver කරන්න. that. තුන්වෙනි to deliver that, and the last one is for a military purpose. Simple. And then Purpose. it becomes air power.